ඉතින් යාළුවනේ අද මම ඔයාලට පෙන්වන්න යන්නේ ෆෑන් එක හදාගන්න විදිය. ඔයාගේ ෆෑන් එකත් ස්ලෝ වෙලාද දුවන්නේ? කොච්චර ස්පීඩ් එක දැම්මත් ඒත් ස්ලෝද? අද මම ඔයාලට පෙන්වන්න යන්නේ ස්ටෑන්ඩ් ෆෑන් එකක් කොම්ප්ලීට් සර්විස් කරලා ස්පීඩ් එක අලුත් ෆෑන් එකක් වගේ වැඩි කරගන්න විදිය. මේක ඕනෑම කෙනෙක්ට ගෙදරදි වුණත් කරගන්න පුළුවන්. ඉතින් අපි මේක කරලා ඔයාගේ ෆෑන් එකත් ස්පීඩ් වැඩි වෙන විදියට හදාගන්න try එකක් දෙමු. ඔව්. ඉතින් යාළුවනේ මේ ෆෑන් එක ස්ලෝ වෙන්න මේන් රීසන් කීපයක්ම තියෙනවා. ඉතින් මම ඔයාලට එකින් එක පැහැදිලි කරන්නම්. පළවෙනි එක තමයි මේ ඩස් බුලට් වෙන එක. ඩස් බුලට් අප් වෙන. ඒ කියන්නේ ෆෑන් තට්ටේ තමයි මේ ඩස් එක තියෙන්නේ. ඒක තමයි ඩස් බුලට් අප් වෙනවා කියලා කියන්නේ. ඒක තිබුණාම මේ ෆෑන් එක ස්ලෝ වෙනවා. අනිත් හේතුව දෙවෙනි හේතුව තමයි යාළුවනේ බෙයාරින් වල ඩ්‍රයි වෙන එක. මේකේ බෙයාරින් එකක් තියෙනවා. මේක ඩ්‍රයි වුණාමත් ෆෑන් එක ස්පීඩ් අඩු වෙනවා. තුන්වෙනි හේතුව ඉතින් යාළුවනේ මට ඔයාලට පැහැදිලි කරන්න පුළුවන් වැදගත්ම එකක් තමයි මේ ෆෑන් එකේ තියෙනවා මේ කැපැසිටර් එකක්. මේ ෆෑන් එකේ ස්පීඩ් එක රඳා පවතින මේ කැපැසිටර් එකේ හොඳ ක්වොලිටිය මත තමයි. ඉතින් මේ කැපැසිටර් එක වීක් වුණාම සාමාන්‍යයෙන් මේ ෆෑන් එකේ ස්පීඩ් එක අඩු වෙනවා. මේකෙන් කරන්ට් ගොඩාක් ස්මූත් කරලා දෙනවා. ඉතින් එතකොට මේක වීක් වුණාම ෆෑන් එකේ ස්පීඩ් එක සෑහෙන්න අඩු වෙනවා. ඉතින් ඒකින්ද අපි චෙක් කරනකොට කැපැසිටර් එක විශේෂයෙන් බලන්න ඕන. ඒ වගේම මේකට එන වයරින් එක බලන්න ඕන පොඩ්ඩක්. දැන් වයර් ටික කාලයක් යනකොට මේ ෆෑන් එක වැඩ කරලා රත් වීමත් එක්ක මේ ෆෑන් එකේ වයර් ලූස් වෙන්න බලනවා. ලූස් වෙන්න බලනවා. ඉතින් එතකොට මේ වයරින් ලූස් එකත් එක්ක ෆෑන් එකේ මෝටරේට යන ධාරාව අඩු වෙනවා. අඩු වුණාම මේක පොඩ්ඩක් ස්ලෝ වෙන්න බලනවා. ඉතින් ඒ ටික අපි චෙක් කරගන්න ඕන. මම අයපහ ඔයාලට පැහැදිලි කරන්නම්. ඉතින් යාළුවනේ මේ ෆෑන් එක ස්ලෝ වෙන්න මේන් රීසන් කීපයක්ම තියෙනවා. ඒකෙන් ඔයාලට මම හතරක් කියන්නම්. පළවෙනි එක තමයි මේ තට්ටේ ඩස්ට් බැඳුනහම. ඒ කියන්නේ තට්ටේ ඩස්ට් කාලයක් යනකොට ඩස්ට් එක බැඳෙනවා. බැඳුනහම තට්ට ස්ලෝ වෙන්න බලනවා. ඉතින් අපි මේ සුද්ධ කරගන්න ඕන මේක. දෙවෙනි එක තමයි යාළුවනේ බෙයාරින් එකක් තියෙනවා මේකේ ෆෑන් එකේ ෂාෆ්ට් එකත් එක්ක. ඒක ඩ්‍රයි වෙනවා. කාලයක් යනකොට ග්‍රීස් නැති වුණාම ඩ්‍රයි වෙනවා. එතකොටත් මේක ස්ලෝ වෙනවා. අනිත් එක තමයි තුන්වෙනි හේතුව විදිහට කියන්න පුළුවන් කැපැසිටර් එක. කැපැසිටර් එක වීක් වුණාම කාලයක් යනකොට වීක් වෙනවා. වීක් වුණාම ෆෑන් එක ස්ලෝ වෙනවා. ඒකත් එක හේතුවක්. අනිත් එක තමයි වයරින් එක. වයරින් එක ලූස් වුණාම බොහෝ වෙලාවට වයර් රත් වීමත් එක්ක ලූස් වෙනවා. එතකොටත් ෆෑන් එකේ ස්පීඩ් එක අඩු වෙනවා. ඉතින් මේ දේවල් එක්ක තමයි ෆෑන් එකේ කොච්චර කරන්ට් එක හොඳට තිබ්බත් පවර් එක හොඳට තිබුණත් ස්පීඩ් එක අඩු වෙනවා. ඉතින් අපි මේ හැම එකක්ම අද දවසේ අපි බලමු. මේ හැම එකක්ම චෙක් කරලා අපි මේ ෆෑන් එක සර්විස් කරලා බලමු. ඉතින් දැන් අපි මේ ෆෑන් එකේ කවර් එක රිමූව් කරන්න තමයි යන්නේ. අපි බලමු මේක ස්ටෙප් බයි ස්ටෙප් මේක කොහොමද ගලවන්නේ කියලා. ඉතින් මේකට ඉස්සරම අපිට උවමනා වෙනවා මේ වගේ මල් නියනක් මල් ස්ක්‍රූප්නියක් ඕන වෙනවා. මේ ෆෑන් එකේ මේ කවර් එක ගලවන්න මේ මල් ස්ක්‍රූප්නියෙන් තමයි තියෙන්නේ. මේ මෙතන ඇණයක් තියෙනවා. මෙතන අයිනේ ඒක ගලවන්න ඉතින් මල් නියනක් තමයි ඕන. මෙතන මම ඔයාලට ගලවලා පෙන්නන්නම් මේක කොහොමද කියලා. ඉතින් මම ස්ටෙප් බයි ස්ටෙප් මේක ගලවන්න යන්නේ. ඉස්සරහම අපි මෙතන දාලා ඉවරලා මල් නියනෙන් මෙහෙම බැලන්ස් එකට හිමීට ගලවන්න ඕන සේෆ්ටි. සේෆ්ටි එකට මෙහෙම තට්ට බුරුල් කරලා ඉවරලා මල් නියන අපි මෙහෙම පරිස්සමට මේ කවර රිමූව් කරගන්න ඕන. පරිස්සමට කවරේ මෙහෙම ඇදලා රිමූව් කරගන්නවා. මෙන්න මෙහෙම.
ඇනේ හොඳට පුරුදු කරගන්න ඕන. නැත්නම් මේක ගලවන්න අමාරුයි. මේක සේප්ටි එකට මෙහෙම හිමීට ගලව ගන්න. පළවෙනිටම අපි කවරේ රිමූව් කරගන්නවා. ඉතින් ඊට පස්සේ අපි ඉස්සරෝම මේකේ ප්ලග් එක ගහලා තියෙනවා නම් ප්ලග් එක අපි අයින් කරගන්න ඕන. කරන්ට් එක අයින් කරගන්න ඕන. මේක ඉස්සරෝම අපි ප්ලග් එක ගහලා තිබ්බොත් අනිවාර්යයෙන්ම මතක් කරලා ප්ලග් එක අයින් කරන්න. මොකද පවර් එක තියෙද්දි වැඩ කරන්න යන්න එපා. ඒක ඔයාලගේ සේෆ්ටියට එච්චර හොඳ දෙයක් නෙමෙයි. ඒක මම අනිවාර්යයෙන්ම මතක් කරන දෙයක්. ඉතින් ප්ලග් එක ගලවලා රිමූව් කරලා තියන්න. දැන් ඊට පස්සේ දැන් මේ ෆෑන් එකේ කවර් එක මම ගැලෙව්වා. ඇනේ ලූස් කරලා දැන් ඊට පස්සේ මම මේකේ ගලවන විදිහ ඔයාලට කියන්නම්. අපි ඉස්සරම මේ තට්ට ගලව ගන්න ඕන. මේකේ මේ තට්ට. ඉතින් තට්ට අපි මෙහෙම හිමින් අල්ලලා මේක දකුණට තමයි මේක ගැලවෙන්නේ. මේක මේ පළවෙනි තට්ටේ තියෙන රවුම මේක ගැලවෙන්නේ දකුණට. ඉස්සරම අපි මේක ගලව ගන්න ඕන. මේක අපි පැත්තකින් මේවා නැති වෙන්න හරියට බැලන්ස් කරලා තියා ගන්න ඕන. ඊට පස්සේ අපි මේ තට්ට හිමින් සැරේ මෙහෙම අල්ලගෙන ඉවරලා ෆෑන් එක ඔන්නෝම මේ තට්ට අපි ගලව ගන්න ඕන. මේ මම තට්ට තමයි ගැලෙව්වේ. මේ තට්ට අපි තට්ට හිමින් සැරේ ගලව ගන්න ඕන. ඒ තට්ටත් අපි පරිස්සමින් තියන්න ඕන පැත්තකින්. ඊට පස්සේ මම ඊළඟ කොටස ගැන ඔයාලට කියන්නම්. ඊළඟ කොටසේ මෙතන තියෙන මේ වීල් එක මේක ගැලවෙන්නේ වමට. මේ වමට තමයි ගැලවෙන්නේ. මේක වමට තමයි ගැලවෙන්නේ. මේක වමට හිමින් සැරේ පරිස්සමින් අපි ගලව ගන්න ඕන. ඔන්න ඒකත් මම පරිස්සමෙන් අරන් තිබ්බා. ඊට පස්සේ අපිට මේ තට්ට අන්තිම කොටස මේ යකඩ අන්තිම කොටස අපිට ගන්න පුළුවන් මේ විදිහට මේ තහඩු මේ ෆෑන් කවර් එක ඒකත් ගලවලා පැත්තකින් තියන්න ඕනේ. දැන් අපිට තියෙන මේ මෝටරේ ඉතින් මේ බලන්න මෝටරේ මේකේ මම ඔයාලට කිව්වේ මේ මෝටරේ ගැන තමයි. මේක තමයි ෂාෆ්ට් එක. ඉතින් මේ ෂාෆ්ට් එක මෙතනින් ඇතුලේ තමයි බෙයාරින් එක තියෙන්නේ. මම ඒ ටික ඔයාලට හිමිසරේ ගලවලා පෙන්නන්නම් ස්ටෙප් බයි ස්ටෙප්. ඉතින් මම රැඳිලා ඉන්න මම ඔයාලට ගලවලා පෙන්නන්නම්. ඉතින් ඉස්සරම අපි මෙන්න මේ කොටස අපි අයින් කර ගන්න ඕන. මෙතන උඩ තියෙන ඉතින් දැන් මම මේ කොටස ගලවගෙන ඉවරයි. මේක උඩින් ඇදලා තමයි ගලවන්න තියෙන්නේ මෙහෙම උඩට. මම මේක ගලවගෙන ඉවරයි. මම එකත් පරිස්සමෙන් අරන් තියෙනවා. ඊට පස්සේ මෙතන මේ ඇන හතරක් තියෙනවා. ඔයාලට පේනවා ඇති මේ ඇන හතර. මම පොඩ්ඩක් zoom කරලා පෙන්නන්නම්. ඔන්න බලන්න මේ ඇන හතර මෙන්න මේ පරිස්සමෙන් මේ ඇන හතර ගලව ගන්න ඕන. මේ පරිස්සමෙන් මේ ඇන හතර ගලව ගන්නවා. මේ ඇන නැති වෙන්න පරිස්සමෙන් තියා ගන්න ඕන. ඉතින් මේක බොහොම පහසුවෙන් ගලවන්න පුළුවන්. ඇන තද නැහැ. මේ වගේ හොඳ මල්ටි ස්ක්‍රූ ගත්තාම මේ ඇන ගලව ගන්න ලේසි. ඉතින් අපි මෙහෙම හිමින් සැරේ පියවරෙන් පියවර මේ ඇන ටික ගලව ගන්න ඕන. මෙතන තමයි අපිට වැදගත්ම කොටස තියෙන්නේ ෆෑන් එකේ. ඉතින් අපි
ෆෑන් එකේ වැදගත්ම ටික බලාගන්න මේ ඇන අතර අනිවාර්යෙන්ම ගලවන්න ඕන. ඉතින් අපි බලමු මේක ගලවලා මේක ඇතුළේ මොනවද තියෙන්නේ කියලා. ඔය ඉතින් දැන් මම ඇන ටික ඔක්කොම ගලවලා ඉවරයි. දැන් මට මේ පියන පහසුවෙන් ගලවන්න පුළුවන්. මේ දැන් මම මේක හිමින්සරේ ගලවලා ගන්නවා. මේක හිමින්සරේ ගලවලා අරන් මම මේකත් පැත්තකින් අරන් තියනවා. ඊට පස්සේ මම පස්සා කවරෙත් මෙහෙම හිමීට ගලවනවා. ඔන්න මම පස්සා කවරෙත් ගැලෙව්වා. මම මේ පස්සා කවරෙත් දැන් හිමින්සරේ පැත්තකින් අරන් තියනවා. ඉතින් දැන් මේ තියෙන මේක තමයි ෆෑන් එකේ මෝටරේ. මම ඔයාලට මේ මෝටරේ ගැන පැහැදිලි කිරීමක් කරොත් මේක තමයි මෝටරේ ෂාෆ්ට් එක මේ තියෙන්නේ. මෙතන තමයි බෙයාරින්ග් එක තියෙන්නේ. මේ කොටස බෙයාරින්ග් එක තියෙනවා. එතකොට මේකේ තව පැහැදිලි කිරීමක් කරොත් මේ තියෙන්නේ කන්ඩන්සර් එක. මේක තමයි කන්ඩන්සර් එක. කන්ඩන්සර් කියන්නේ කැප් එක කියලා මම ඔයාලට කිව්වේ මේක තමයි. ඉතින් මේ කැප් එක මේ කැප් එක. එතකොට තව මේකේ වයරින් ලූස් වෙන්න පුළුවන්. මේ තියෙන වයර් ටික අපිට ලූස් වෙන්න පුළුවන්. මෙතනමුත් ලූස් වෙන්න පුළුවන්. මෙතන මේ කොටසුත් ඇතුලින් ගියපුවම මෙතෙන්ද හයි වෙලා තියෙනවා. මෙතෙන්ද පල්ලෙහා මෙතන ඉතින් එතන පල්ලෙහා කොටසෙත් ලූස් වෙන්න පුළුවන්. මෙන්න මෙහි මෙතන මේ තමයි වයරින් යන සෙට් එක. මේ වයර් එක ගිහලා මේක පල්ලෙහාට එන්නේ මෙතනින්. ඉතින් මෙතන ගියපුවාමත් මේක ලූස් වෙන්න පුළුවන්. මෙතන මම ඔයාලට ඒක පස්සේ ගලවලා පෙන්නන්නම් වයර් ටික. මේ වයර් ෆෑන් එකේ මෝටරේට එන වයර් ටික මෙතෙන් තමයි සම්බන්ධ වෙලා තියෙන්නේ. මේ ටික ලූස් වුණොත් ඒ ෆෑන් එක ස්ලෝ වෙනවා. ඉතින් ඔයාලට පැහැදිලි ඇති මම ආයෙත් මේක පෙන්නන්නම්. මේකේ මේක තමයි ෆෑන් මෝටරේ. ඉතින් වයරින් එක සම්බන්ධයෙන් කතා කරොත් යාළුවනේ, ඉතින් වයරින් එක මේ සෙට් වෙලා තියෙන්නේ මේ උඩින් ඇවිල්ලා තමයි සෙට් වෙලා තියෙන්නේ ෆෑන් එක ඇතුළට මෙතෙන්ද. ඒ වගේම මේ මෙතන තමයි මේ ඩිරෙක්ට් AC වයර් එක ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මේ වයර් එක එහෙම ගිහිල්ලා ඉවරලා පල්ලා මේ ස්විච් ඔන් ඔෆ් ස්විච් ටික එතකොට ටයිමරේ තියෙන හරියට තමයි මේ වයර් එක ගිහින් තියෙන්නේ. මෙතන මේ කොටස තමයි වයර් ටික ගිහින් තියෙන්නේ. ඉතින් ඔයාලට මම ඊට පස්සේ පෙන්නන්නම් කොහොමද වයර් ටික ගිහින් තියෙන්නේ කියලා මේක පල්ලෙහාට. ඉතින් අපි බලමු මේකේ දැන් පියවරෙන් පියවර බලමු අපි මේවා චෙක් කරලා මේ ෆෑන් එක ස්ලෝ වෙන්න හේතුව මොකක්ද කියලා. මම ඔයාලට පියවරෙන් පියවර මේක හදාගන්න විදිය පැහැදිලි කරන්නම්. ඉතින් ඉස්සරම අපි බලන්න ඕන මේකේ මේ ඩස්ට් එක වැදිලා තියෙනවා. මේ බලන්න ඩස්ට් එක. මේ ඩස්ට් එක අපි ඉස්සෙල්ලා ක්ලීන් කරගන්න ඕන. මේ බලන්න ඩස්ට් එක. මේ ටික අපි ක්ලීන් කරගන්න ඕන. ඒ වගේම මම ෆෑන් තට්ටත් ඩස්ට් එක ගැන කිව්වා. මම එකත් පෙන්නන්නම්. මේකෙත් මේ බලන්න තට්ටේ ගොඩක් ඩස්ට් එක මේ. ඉතින් අපි මේ ෆෑන් තට්ටත් සුද්ධ කරගන්න ඕන. මේකත් එක හේතුවක් තමයි ෆෑන් එක ස්ලෝ වෙන්න. මම එකත් ඔයාලට දැන් පෙන්නුවා. අපි එකත් ඉන්සර් ක්ලීන් කරලා බලමු. ඉතින් ඊට පස්සේ මේකේ බෙයාරින්ග් එකට අපි ඔයිල් දාන්න ඕන. මම එකත් ඔයාලට පෙන්නන්නම්. හොම වීඩියෝ එකේ රැඳිලා ඉන්න. මම ඒක ටික කරන විදිහ ඔයාලට දැන් පෙන්නන්නම්. ඉතින් යාළුවනේ අපි මේ වගේ බ්‍රෂ් එකක් ගන්න ඕන. බ්‍රෂ් එකක් ගන්න. අපි මේ ඩස්ට් ටික මීටරෙන් පිහන්න ඕන. ක්ලීන් කරගන්න ඕන. මේ කැප් එක ගාව හැමතැනම තියෙන ඩස්ට් ටික හොඳට ක්ලීන් කරගන්න ඕන. ඉතින් ඔයාලා මේ වගේ බ්‍රෂ් එකක් මේකට යොදා ගන්න. මේ බ්‍රෂ් එකක් යොදාගත්තාම හොඳට ක්ලීන් කරගන්න ලේසි. ගොඩාක් ඩස්ට් එක තියෙනවා මේ. ඉතින් මේ ඩස්ට් එකත් එක්ක මේ බර වෙනවා මේ තට්ට. එතකොටත් ෆෑන් එක ස්ලෝ වෙන්න බලනවා. ඉතින් අපි අර බ්‍රෂ් එකෙන් මේ තට්ටත් මේ වගේම හොඳට ක්ලීන් කරගන්න ඕන.
ක්ලීන් කරගෙන තමයි ආපහු හයි කරන්න ඕන. ඉතින් අපි හොඳට ෆෑන් තට්ටත් ක්ලීන් කරගමු. හොඳයි යාළුවනේ, අපි මේ ශාෆ්ට් එකට දැන් ඔයිල් පොඩ්ඩක් දාමු බෙයාරින්කට. ඉතින් මේක තමයි මේ ඔයිල් කෑන් එක මගේ. ඉතින් මේක ඔයාලට ඔයිල් කෑන් එක නැතුණාට ප්‍රශ්නයක් නෑ. ඒක ඔයාලා හිත කලබල කරගන්න එපා. ඔයාලට පුළුවන් ඇසිඩ් දාන පොඩි බෝතල් වලින් උනත් මේකට ඔයිල් බින්දුවක් වක් කරගන්න. පොඩි මේ මුඩියකට අරන් උනත් ශාෆ්ට් එකට දාගන්න පුළුවන්. ඉතින් මං ගාව මේ ඔයිල් කෑන් එකක් තියෙන හින්දා තමයි මම දාන්නේ. ඉතින් අපි මේකට ඔයිල් දැන් බින්දුවක් දාමු. දැන් අපි යාළුවනේ නම් මේකට ඔයිල් බින්දුවක් දාමු. මෙහෙම හිමිට වැක්කෙන විදිහට ඔයිල් බින්දුවක් දාගන්න. අනම් ඔයිල් දැම්මා. ඔන්න ඔයිල් බින්දුව ඇතුළට ගියා. හිමිට මෙහෙම ශාෆ්ට් එක පොඩ්ඩක් කරකවන්න. එතකොට හොඳට බෙයාරින් එක ඇතුළට යනවා ඔයිල් ටික. මෙහෙම හිමින් ෆෑන් එක ශාෆ්ට් එක කරකවන්න. එතකොට නොයිස් බෑඩ් නොයිස් තියෙනවා නම් 아무තු ශබ්ද බද්ද තියෙනවා නම් සේරම නැති වෙලා යනවා. හොඳයි යාළුවනේ, ඊට පස්සේ බලන්න මේ වයරින් මෙතන මේ තියෙන වයර් සෙට් එක මේ ලූස් වෙලාද බලන්න ඕන. ඉතින් මේකේ නම් හොඳ තත්ත්වයේ තියෙනවා වයර් ටික. මේ ලූස් වෙලා මුකුත් වෙලා නැහැ. ඉතින් ඔයාලත් මේක ෆෑන් එක ස්ලෝලිඩි බලනකොට ඔයාලා මේ වයර් ටික හොඳට චෙක් කරලා බලන්න මේ තැන් වලින් ගැලවිලාද කියලා බලන්න. බලලා එහෙම ලූස් තියෙනවා නම් මේ හැම එකම හොඳට ටයිට් කරන්න. ඉතින් ඒකත් එක හේතුවක් තමයි මේ ෆෑන් එක ස්ලෝ වෙන්නේ. ඉතින් ඔයාලා බලනකොට චෙක් කරලා බලද්දි හොඳට මේ වයර් ටිකත් බලන්න එහෙම ලූස් වෙලා තියෙනවද කියලා. ඉතින් ওই ටික තමයි මේ ෆෑන් එකේ ස්ලෝ වෙන්න තියෙන ලෙඩ ටික. ඉතින් අපි බලමු දැන් මේකේ අපි බලවුවා ෆෑන් එකේ තට්ටත් සුද්ධ කරා. අපි දැන් මේක ආපහු තිබිච්ච විදිහට හයි කරලා බලමු. ඉතින් යාළුවනේ මේක කැප් එකත් හොඳ තත්ත්වයේ තියෙනවා. මේක කැප් එකේ අවුලක් නැහැ. ඉතින් මේ කැප් එකේ අවුලක් කියලා මට හිතෙන විදිහට මේක හොඳ තත්ත්වයේ තියෙනවා. මේකේ මම මල්ටිමීටර් චෙක් කරා හොඳ තත්ත්වයේ තියෙනවා. ඒකින්ද කැප් එක දාන්න වෙන්නේ නැහැ. ඉතින් යාළුවනේ අපි බලමු දැන් මේක තිබිච්ච විදිහටම කෑලි එක ආපහු හයි කරලා ෆෑන් එක කොහොමද ස්පීඩ්ද කියලා. අපි දැන් ෆෑන් එකේ හොඳට චෙක් කරලා කැපාසිටි එක චෙක් කරලා හොඳට ඔයිල් දාලා ඒ වගේම වයරින් ලූස්ද බලලා අපි දැන් ඔක්කොම චෙක් කරලා තියෙන්නේ. ඉතින් අපි දැන් මේක ආයපව පරිස්සමට තිබිච්ච විදිහට මේකේ පාර්ට්ස් ටික ආපහු චෙක් හයි කරගමු. ඉස්සරම අර පළවෙනි දැල දාලා ඊට පස්සේ මේක හිමින්සර තද කරගන්න. ඊට පස්සේ තට්ට දාන්න. තට්ට දානකොට මේ කට්ට දෙක මේ මෙතන මේ කට්ට දෙක මේ තියෙන මේ කූරු දෙක මම පෙන්නන්න. මේ කූරු දෙක මේකේ මේ කට්ට දෙකට වැටෙන්න දාගන්න. ඒක එහෙම හරියටම බලලා දාගන්න. දැන් අපි ඊපස්සේ පෑන් තට්ටම හයි කරගන්නවා. ඊට පස්සේ මේක ඉස්සරහින් තියෙන ට්‍රේඩ් කොටසට මේ වීල් එක දාගන්න. ඔන්න දැන් අපි පෑන් එක හයි කරලා ඉවරයි. දැන් කොහොමද අපි බලමු මේක තත්ත්වය කොහොමද කියලා. අපේ ලෙඩේ හරි ගිහින්ද කියලා අපි චෙක් කරලා බලමු. ඉතින් ඔයාලත් මේ ෆෑන් එක හයි කරනකොට ගලෝපි ස්ක්‍රූ ටික හරියට දාගන්න. හොඳට ෆික්ස් කරගන්න. අමතක කරන්න නැතුව අනිවාර්යයෙන්ම
ඒ ස්ක්‍රූ ටික හොඳට ෆික්ස් කරගන්න. ඉතින් අපි දැන් ඔයිල් දාලා ෆෑන් එක තට්ට හොඳට පියලා වයරින් හොඳට චෙක් කරලා තියෙනවා. දැන් ප්ලග් එක ගහන්නයි යන්නේ. අපි බලමු ටෙස්ට් කරලා කොහොමද මේකේ දැන් ස්පීඩ් එක කියලා. මම ඔයාලට ගහලා පෙන්නන්නම්. ඉතින් ඔන්න බලන්න දැන් හොඳ හුලඟක් තියෙනවා. ඒ වගේම හොඳ හඬක් තියෙනවා. ස්මූත් හඬක්. ඉතින් මේක තමයි හොඳ සර්විස් එක තියෙන හරියට වුණාම වෙන දේ. ඉතින් ඔයාලත් සර්විස් එක මේ විදිහට කරගන්න. ෆෑන් එක හොඳ තත්ත්වෙන් කාටවත් මුදල් ගෙවන්න නැතුව ඔයාලට ගෙදරදීම හදා ගන්න පුළුවන්. ඉතින් යාළුවනේ ඔයාලට මේ වීඩියෝ එක උදව්වක් වුණා නම් මට ලයික් එකක් දාන්න. මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. ඉතින් තවත් මේ වාගේම ෆෑන් රිපෙයාර් ඉදිරියට මම කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් අමතක කරන්න නැතුව මේ වීඩියෝත් බලන්න. මට සබ්ස්ක්‍රයිබ් කරන්න. ඉතින් ඊළඟ වීඩියෝ එකෙන් අපි හමු වෙමු. ගොඩක් ස්තුතියි.